බුදුහාමුදුරුවන්ගේ අර පළවෙනි අවවාදයේ තියෙන භික්ෂුන් වහන්සේලාට අහලත් ඇති මං හිතන්නේ. චරත භික්කවේ චාරිකන්නේ බහුජන හිත බොහෝ ජනතාවගේ හිතසුව පිණිස. ඒක ධර්මයේ ගුණ කියන තැන කියනවා සන්දිට්ඨිකෝ කියලා. සාන්දෘෂ්ටිකයි. ඒක අස්පනා පිට පේන්න තියෙනවා. මිනිස්සු තරුණ ප්‍රජාව සමහරක් තැන්වල මේ සමාජයෙන් තරුණයෝන් එක රාමුවකට දැම්මට මොකද තරුණයෝ තරම් මේක වැළඳ ගන්න ඉක්මන් වෙන පිරිසක් තවත් නැහැ. බුද්ධ කාලේ හිටියෙත් නැහැ. පස්වග තවුසු කවුද? තරුණයෝ. බෝධිසත්වයෝ තරුණයෝ. ජනපද කල්යාණිව කසාද බැඳපු දවසේනේ නන්ද කුමාරයා. දඩබ්බර භද්‍ර යවුනේ තරුණේ. මේක බොහොම ඉක්මනින් තරුණයෝ මේ කාලේ වැළඳ ගන්න කාලයක්. ඒකට ඕන කරන ඒ උත්තේජන කටයුතු ධර්මයෙන් ලබා දෙන එක තමයි භික්ෂුන් වහන්සේලාගේ වගකීම.